වීඩියෝ එකක් ෂෙයා වෙනවනේ ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න වෙනවනේ. නේද? ඒක කතා කරේ නැත්තම් අපි නිකන් පාඩු ඉන්නවා වගේ වෙනවනේ. ඒකට කතා කරන්න ඕන. ඒ වීඩියෝ එක මම දැක්කේ මේ ඊයේ හවස ක්ලාස් එකේ දැක්කේ. ඒ වීඩියෝ එක දකිද්දි මට හිතුනේ මේ අඩෝ දාලා තින්නේ සෝලා සර්නේ. සොලංගාරච්චි සර් දාලා තින්නේ. ඒතකොට පොරක් නේ ඇත්තටම. ඒ කියන්නේ එයා දාලා නම් වීඩියෝ එකක් මම හිතුවා ඇත්තටම මගේ වැරද්දක් ඇති වෙන්නේ නැති කියලා මම තමයි වීඩියෝ එක බැලුවේ. ඒ කියන්නේ පරපතල වැරද්දක් ඇතිනේ කියලා ඉක්මනට මම වීඩියෝ බලද්දි ඒකේ මට වැරද්ද හොයාගන්න බෑ. හරිද? ඒ කියන්නේ වීඩියෝ එකේ කියන්නේ වැරද්ද කියන එක මට හොයාගන්න බැරි වුණා මුලින්ම. බයිනෝනේ හොඳටම. ඒ කියන්නේ තරහකින් වගේ දේශකින් වගේ කතා කරනවා. හේතුව මොකද්ද කියලා මම දන්නවා. ඒක දන්නේ නැතනේ මම දන්නවා. මේ ඕවා එන ලොකු ප්‍රොසෙස් වල අවුට්පුට් මේ ඒවට නෑ අපිට. වීඩියෝ එක මම බලුවා ඇත්තටම වැරද්දක් ඇත කියලා හිතාගෙන. ඊට පස්සේ බලනකොට ඒකේ වැරද්ද මොකද්ද කියලා කියන්නේ නෑ. කියන්නේ නැතුව එයා පැහැදිලි කරගෙන යනවා සරලනෝයි චල්තිය කියන මොකක්ද කියලා. මම ඉගෙනුවේ ඒක මතකද ඔයාලට? ඉගෙනුවේ කොහොමද බං? අචල ලක්ෂයක ඉඳලා ඉවතරම ලබන විස්ථාපනයේ සමානුපාතිකව කේන්ද්‍ර දෙසට යොමු පවතිනා වූ ත්වරණය එහෙම පවතින චලිතයක් ඒක සරලනෝයි චලිතයක් වෙයි කියලා. එහෙනම් බලන්න මේ ඍණ x ඩබල් ඩොට් කියන කේන්ද්‍ර දෙසට පවතිනා වූ ත්වරණය සමානුපාතිකයි කේන්ද්‍රයේ සිට ඉවතර මනින්නා වූ විස්ථාපනයට. මොකනේ වචනේ? ඕක තමයි අනුවර්ති චලිතයක් කියලා කියන්නේ. හරිද? මෙන්න මේක තමයි සපුරන්න ඕන අවශ්‍යතාවය. ඒ කියන්නේ වචනෙන් මහගන්න යම් කිසි ලක්ෂයක සිට ඉවතට මනු ලබන විස්ථාපනයට සමානුපාතික වෙනවා කේන්ද්‍රයේ දෙසට පවතිනා වූ ත්වරණය එච්චරයි. අර්ධයක්ම තියෙන මම මේ නෝට් එකත් මේ ගෙන්න ගත්තා. නෝට් එක කොහොමද තියන්නේ කියලා බලන්න. නෝට් එකේ ওই ටික ලස්සනට තියෙනවා. ඒක මම දාන්නම්. ඊට පස්සේ මම ආයි වීඩියෝ එක ඇහුවා. හරිද? අපි පොඩ්ඩක් අහමු ඒක. නේද? අපි අහමු. මේ පොඩ්ඩක් මේක අහමුකනේ. ඔන්න ඔහොමනේ බං වෙන්නේ. එහෙනම් දරුවන සරල අනුවර්තී චලිතයක් කියන්නේ අචල ලක්ෂයක් අචල රේඛාවක් පසු කරන අංශුවක්. ලබන විස්ථාපනය අචල ලක්ෂයේ දෙසට උතරණයට අනුලෝමව සමානුපාත වෙනවා නම්. හරි. එවැනි චලිතයක් සරල අනුවර්තී. හරිනේ. හරි. පොඩ්ඩක් ඉන්න දැන් මම කරපු එක මොකක්ද කියලා බලන්න. යම් කිසි ලක්ෂයක සිට ඉවතට මනු ලබන විස්ථාපනයට සමානුපාතික වෙනවා කේන්ද්‍රයේ දෙසට පවතිනා වූ ත්වරණය එච්චරයි. හරිද? දැන් ඔක මම කිව්වේ නැද්ද පන්ති? කිව්වා. ඔය වීඩියෝ එක ඇතුලේ මම යා පටලන් ඉන්නේ දුර කියන වචනේත් එක්ක මම දුරයි විස්තරම දන්නේ නැහැ. මම ඒක පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. ඒ මම කියන කතාව වැරදි නැහැ කියලා මම පෙන්නන්න. ඒ කියන්නේ මම කිව්වේ මේ පදනමේ ඉඳලා සහ මම ඒක පැහැදිලි කරා. දැන් ළමයි නේද ඒක අපි උත්තර බඳින්න බෑ. දැන් එතන අවුල තියෙන්නේ මම දුර කියන වචන ගෑවුවා. හරිද? හරි. අහගන්නකෝ දැන් ළමයි අර්ථ දැක්වීමක් තියෙන කතාවක් තියෙනකොට අර්ථ දක්වනවා කියන කතාව පොතේ තියෙන දේ පාඩම් කරලා මේකයි කියලා ළමයට කියනවා. උට තේරෙන්නේ නැත්තම් මම මොකද කරන්න ඕනේ? ඒක මම තේරෙන විදිහට ළමයට කියන්න බෑ. ඔතන දුර කියන එක ගාව ගත්ත ළමයි ඔයාලට මතකද මම කිව්වා ත්වරණේ විශාලත්වය කියලා වතාවක්. විශාලත්වය කියන වචනේ මම කිව්වා. හරිද? හොඳට අහන්න ඒක. ත්වරණේ විශාලත්වය කියන ළමයි මෙන්න මේක අහගන්න. නෑ දැන් x ඩබල් ඩොට් කියලා කියන්නේ ඍණ ඔමෙගා වර්ගයේ x නේ. මේ x කියන්නේ මොකද්ද? විස්ථාපනයක්. හරිද? මම මේ කතාවේ අර කතාව කියපු නිසා එතන හරි. අර දුර කියන කතාවේ වගකීම මම මෙතන ගන්නවා. මම ගන්නවා මේ කට්ටියගේ මාපාංක. හරිද? x ඩබල් ඩොට් ගේ මාපාංක ගන්නවා. මෙයාගෙත් මම ගන්නවා මාපාංකය. මෙයාගෙත් ගන්නවා මම මාපාංකය. මට කියන්නකෝ ඔමෙගා වර්ග කියන එක නියත පදයක්නේ. නියත පදයක මාපාංකය මොකද්ද? ධනද ඍණද? ධනාගයක්. එතනින් ධනයි. එතකොට මේ x ඩබල් ඩොට් ගේ මාපාංක කියන වචනේ තේරුම මොකද්ද? x ඩබල් ඩොට් කියන ත්වරණය. ඒකේ මාපාංක කියන්නේ ත්වරණයේ විශාලත්වය. රයිට්. එහෙනම් ළමයි ත්වරණයේ විශාලත්වය අපි දන්නවා නියත පදයක් තියෙනවා නම් අපි ඒක ධනයි කියලා දන්නවා නම් ඒක අයින් කරන්න පුළුවන් නේද? කියන්නේ සමානුපාතික එකක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ. මේක සමානුපාතික නැද්ද x ගේ මාපාංක වලට? x කියන්නේ කාටද? x කියන්නේ විස්ථාපනය. ඒතර x ගේ මාපාංක කියන්නේ කාටද? කාටද? දුරට. හරිනවද? මගේ මම අර්ධ දැක්වීම කියන වචනේ පැහැදිලි දෙන නෝට් එකක් දීලා තියෙනවා. මම මේ කතාව ඔළුවේ තියාගෙන තමයි කියන්නේ දුර කියන එකට මේකේ විශාලත්වය සමානුපාතය කියලා. ඒක මං වැරද්දක් කියලා පිළිගන්නේ නැහැ. හරිද? ඕක තමයි පොයින්ට් එක. ඊට පස්සේ මට දැන් උග අවුල්නේ. දැන් ඒක වැරද්දක්ද දන්නේ නැහැ අත්‍තරම කියලා මං ඊට පස්සේ පොඩ්ඩක් කතා කරා. ජේකබ්ස් වලට කතා කරා එනකොට. සර් අහද්දිම කිව්වා යකෝ ඕකද? ඕකද වැරද්ද කියලා හෙව්වා ඊට පස්සේ. ගුරුවරු හැමෝම අදින් පොඩි පොඩි වැරදි වෙනවා. සීරියස් දැන් ජේකබ් සර් පවා වේව පොඩි පොඩි දේවල් වෙන්න පුළුවන් ඕනද කෙනෙක් කියති. ඊට පස්සේ මං කතා කරා මේ කවුද පැන්ඩලින් සර්ට. අය අහන්න දෙයක් නැහැ නේද එතනින් එහාට. පැන්ඩලින් සර්ගෙන් ඇහුවා කියන්නේ එතනින් එහාට අහන්න කෙනෙක් නැහැ මං දන්නේ තරමට.
ඒක උත්තරේ මම පස්සේ කියන්න. ඊට පස්සේ නිරන්දික සර්ට මම කතා කරලා ඇහුවා මේ සර් මැත්ස් එක කරලා තියෙන ඔය ඔක්කොම මැත්ස් සබ්ජෙක්ට් එකේ ඉන්න කට්ටිය කතා කරලා පස්සේ කිව්වා මේ ඕකද මං වැරද්ද කියලා මේ කතා ටිකක් කිව්වා. හරිද? රයිට්. ඒක ඇත්තටම වැරද්දක් නෑ වැරදි තමයි. හරිද? හැබැයි ළමයාට අපි දෙන්න ඕන දේ අර නිකන් අදහස එයාට තේරෙන්න ඕන විදිහට කියන එකනේ අපේ වගකීම. මම මේකෙන් තමයි ඔක කිව්වේ. මේක හරි. හරිද? ඊට පස්සේ මම ඔය YouTube එකේ වීඩියෝස් ටිකකුත් බලනවා. මම නිකන් හිටියට මම මේක නිකන් කතා කරන්නේත් නෑ. මම YouTube එකේ වීඩියෝස් ඔක්කොම බැලුවා අනුවර්තිත කවුද වීඩියෝ දාලා තියෙන්නේ කියලා. මම බලපු විදිහට මගේ වීඩියෝ එකේ තියෙන කන්ටෙන්ට් එක මට නම් ක්ලීන් බං. හරිද? ඒ කියන්නේ ওই වීඩියෝ එකේ සම්පූර්ණ පුරාවටම අර අනිත් ගුරුරු කියන්නේ අවුලක් නෙමෙයි මං කියන්නේ අර ඔක්කොම සමස්තක විතරස් මගේ එක ඇතුළේ නැති දේවලුත් තියෙනවා. මං ආවර්තිත චරිතයත් පැහැදිලි කරලා නැද්ද? සයින් කියන එකත් පැහැදිලි කරන්නේ කොන ක්ලාස් එකේද ඒක තිබ්බේ. මං ඒව ලස්සනට කියලා දුන්නා. කොහොම හරි මේ මාතර ගාල්ල පැත්තේ කැම්පස් එකට අපේ වැඩිපුර ළමයි ඉන්නේ බං මේ ජනක සර්ගේ ක්ලාස් එකේ. ජනක සර් කියන්නේ දන්නව ඇතිනේ. ඇප්ලයිඩ් වල එක්ස්පර්ට්. ඒ කියන්නේ එයා තමයි මේ පැත්තේ ලීඩින් සහ මේ කැම්පස් එකේ භාගයට භාගයක් ඉන්නේ සර්ගේ ළමයි. මම සර්ගේ වීඩියෝ එක බැලුවා. මොකක්ද තියෙන්නේ? අචල ලක්ෂයක් දෙසට යොමු වූ එම ලක්ෂයේ සිට ඇති දුරට සමානුපාතික ත්වරණයක් සහිතව සිදුවන චලිතයක් සරල අනුවර්තී චලිතයක් ලෙස අර්ථ දැක්වේ. ඔය අර්ථ දැක්වීමට ගැලපෙනවා නේද කියෝගේ චලිතය? එයි ඇත්තම කතාව වෙනවනම් තරණ විශාලත්වය කියන එක. ඒක සර්ගේ ඔලිව් අයිඩියා එක දීලා ළමයිට පැහැදිලි කරනවා ලස්සනට. දැන් බං අර නිකන් අර මීගුලකින් මීයක් කෙනක බලන් ඉන්න මේ පූසෙක් වගේ අන්න පැන්නා. හරිද? නැද්ද? බලන් ඉඳලා තින්නේ. දුර වචනේ එනකම් බලන් ඉඳලා තියෙනවා. ඔය වීඩියෝ එක පැය 5ක වීඩියෝ එකක්. ඒ පැය 5ක වීඩියෝ එකම සම්පූර්ණයෙන් බලලා තියෙනවා. වැරද්දක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. නැද්ද? ඊට පස්සේ ওই දුර කියන එක තැනක මම ලස්සන අර්ථ දැක්කීමක් ලියනවා. මම අරක නෝට් එකක් ලියලා පස්සේ තමයි කියන දුර කියන කතාව විශාලත්වයට සමානව. ඒක ළමයින්ට තේරුම් ගන්න මම එච්චර පැය 5ක වැඩක් නේ ඕක. ඒකේ වෙලෙ එහෙම කරා. හරිද? මේක මේ දැන් ඒක ඇත්තටම පේනවා මාවක ටාගට් කරලා කරපු දෙයක් කියලා සහ ඒක වැරදි. හේතුව මට දැන් අර පහල දැන් අර ලෝ ක්ලාස් එක පටන් ගන්න ලෝ එකනේ කියලා මම නිකන් ওই කතාව කිව්වා. මට ඒක පීඩාවක්. හරිද? චෝදනාවක් කරනවා කියන මිනිස්සුගේ වීඩියෝ එකක් පෙන්නලා මොකක් හරි සමාජ මාධ්‍ය ජාලයක දානවා කියන එක වැරදි වැඩක්. මට නීතියම පියවර ගන්න පුළුවන්. අංක 1. හරිද? එක මට නීතියම පියවර ගන්න පුළුවන්. මගේ වීඩියෝ එක පෙන්නලා මට චෝදනාවක් කරනවා. හරිද? ඒක වැරදි වැඩක්. ඒක සාමාන්‍යයෙන් මේ මිනිස්සෙට එහෙම කියන්නේ මම නිසා මං ඉන්නවා. මට අවුලක් නැහැ. ඔය එක මොනවා කිව්වත් එහෙම සමාවෙන්න මගේ ඇති වැරදි දෙයක් කිව්වොත් මෙහෙම අර මිනිසුන්ට වයසට ගරු කරන්න ඕනේ නැහැ. මිනිසුන්ට ගරු කරන්න ඕන චරිතෙට. හරිද? පොඩි එකෙක් වුණා චරිතය හරිනම් උට ගරු කරන්න ඕන. ඒ කතාව ටිකක් බලන්න හොඳට. හරිද? ඉතින් ඕක ළමයි මේ මට මාර අවුල් ඔය සිද්ධ හේතුව ඔහොම අවුට්පුට් එකක් ඔය එන්නේ ඔය මාස ගානක ප්ලෑන් එකක්. එක මම ඔය හැමදේම දන්නා. මම ඔයාලට කිව්වද නැද්ද? මම මේ මෑත කාලේ පොඩි පොඩි හින්ට් ටිකක් දුන්නද නැද්ද? ඇයි? මං දන්නවා මෙයාලා දැන් ඕගනයිසර්ලා වැඩේ කරන්න පටන් ගන්නවා කියලා. හරිද? වචන අල්ලන් ගහන්න පටන් ගන්නවා. දැන් ඕනම දක්ෂ ගුරුවෙක් වුණත් ඕනම ලංකා ගුරුන්ට වචන පැටලෙන්න පුළුවන් බං. තේරෙනවද? වචන පැටලෙන්න පුළුවන් ඕන ගුරුවෙක්ට. ඔයාලා දන්නේ නැතිනම් දැන් ඕන තරම් අත්දැකීම් තියෙන ගුරුන්ට වරදින්නේ නැද්ද? ගන්න YouTube එකේ නැද්ද? මට නම් කියන්න බෑනේ අවුල්නේ ගුරු. ඒක වැරද්දක් නෙමෙයි. කියන්නේ වැරද්දක් කියන්නේ වැරදි තමයි. උන්ට ඒක රිප්ලේස් කරනවානේ. ඔන්න තියරියක් බරපතල වැරද්දක් බොරුවක් උගනලා වැරද්ද පිළිගන්න ඕන. වැරදි. හරිද? මේ මෙතන මගේ ඔළුවේ තිබ්බ අදහසයි ළමයාට දුන්න දේ අතර මම වෙනසක් දකින්නේ. මගේ ලස්සනට පැහැදිලි කරා ඔයාලට. හරිද? ඕකෙදි මට කියන්න තියෙන්නේ මට පේන්නේ අර බලලුල්ලව කොස්සට බෑවීමක්. එලියට අවුට්පුට් එක ඔය සර්ගෙන් විතරක් ආවට ඕක පිටිපස්සේ කතාව මම දන්නවා. පිටිපස්සේ ඉන්න කවුද කියලාත් මම දන්නවා. ඒ කට්ටිය හම්බෙච්ච තැනුත් මම දන්නවා. ඔය දැන් තව එක්කෙනෙක් වීඩියෝ එක ලෑස්ති කරන් ඉන්නවා කියලාත් මම දන්නවා. අද ඒ වගේ දායි. මේක දැම්මොත් දන්නේ නැති වෙයි. ලෑස්ති කරන් ඉන්නේ. සෙට් එකක් ඉන්නවා. කට්ටියගේ ප්ලෑන් එක ළමයාට කොහොමද විෂය ආදරණීය විදිහට දීලා ළමයාව කොට දාන්න කියන එක නෙමෙයි. කවුද උඩට එන්නේ? උට කෙලින්න ඕන. ඒක තමයි හොයන්නේ. මට වැඩ තියෙනවා කරන්න. දැන් ඔය සර්ලට මම දන්නේ දැන් ක්ලාස් නැද්ද කොහොමද කියලා මම දන්නේ නැහැ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න අපිට උදව් කරන්නත් පුළුවන් ඕන. නෑ ඇත්තටම මොන හරි ප්‍රශ්න තියෙනවා මගේ වගේ මම හරියට කරනවා කියලා උඹලා දන්නවනේ බා. ඒ කියන්නේ මම මේ අවුරුදු දෙකටම මම දැක්ක අර වීඩියෝ එකේ කමෙන්ට් වල තියෙනවා මේ හයික් ගිහිල්ලා වෙලාව තිබ්බොත් උගන්නනවලු. මම මේ අවුරුදු දෙකට හයික් ගියාද කියලා නැද්ද කියලා ඔබ දන්නවා. මේ අවුරුදු දෙකම කැප කරේ උඹලා වෙනුවෙන්. දැන් රිවිෂන් එකක් බැජ් එකක් නේ ගොඩ දාන්න මම නොකරපු දේවල් නෑනේ බං. රිවිෂන්, පවර් ප්ලේ, zero to hero, මේ නයිට් සෙමිනාර්ස්, පේපර් සීරීස්, නයිට් හයික්, මෝර්නින් හයික් මොන තරම් දේවල් කරාද බං. මට නිින්දක් නෑ. මට මගේ ආස දෙයක් කරන හැමදේම මම ක්ලාස්වත් මැදින් නවත්තලා නෑ. ඔය කියන ගුරුවරු ක්ලාස් මැදින් නවත්තලා තමන්ගේ ආස දේවල් කරන්න ගිහපු මිනිස්සු ඔය. තේරෙනවද? ඒ කියන්නේ බැජ් එකක් නවත්තලා තමන්ගේ ආතල් එක විදින්න යනවා. මම එහෙම දේවල් කවදාවත් කරලා නැහැ. මගේ හැමදේම කැප කරලා මම මේක කරන්නේ. සහ මම අවුරුදු දෙකක් ඉස්කෝලේ වැඩ කරා.
ඒ දේවල් කරලා ළමයි ෆ්‍රී උගන්වලා කරලා මේ තැනට ආවේ එකපාර නෙමෙයි. ඉතින් කියන්නේ මෙහෙමයි ඉතින් අර ඕක වෙන මනුස්සයෙක් කරන්න එපා. එච්චර මට කියන්න තියෙන්නේ. මොකද මිනිස්සු දරා ගන්න ප්‍රමාණය වෙනස්. මම නම් ඉතින් ඔය ඒකට සැලෙන්නේ නැහැ. ඉතින් ඒකත් කියන්න ඕන මට අදාළ නැහැ. මගේ ගමන මම යනවා. මම මේකට එද්දිත් ඔය වගේම පිරිසක් ඕගනයිස්ලා වැඩ පටන් ගත්තා. මම ඒක කවදාවත් කියලා නැහැ. මම නුවර පන්ති පටන් ගන්න එනවා කියලා කියද්දිත් වෙනම සෙට් එකක් ඕගනයිස්ලා වෙන වැඩක් ලෑස්ති කරලා හෙන්නට ගේමක් ගෙහුවා. ළමයි අද නැත්තරම නැති වෙලා ඉන්නවා ඈ. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් කවුද කියලා. අද නැහැ. නැතිම වෙලා ගියා. ඇයි මම වැරද්දක් කරන්නේ නැහැ නේ බං. ඇයි මට ගහන්න හදන්නේ? හරිද? මම හිතා ගන්න ඕන මෙච්චර මාව ફોකස් කරනවා නම් අර වගේ පොරක් ඉතින් අඩෝ මම මරුනේ කියලා. මට හිතෙන්නේ එච්චරයි. මම මරු එච්චරයි. ඉතින් ඔඩි තමයි කියන්න වෙන්නේ මේ අර කතාව පැන්ඩලින් සර් මට හරියට ප්‍රූෆ් එක කිව්වා. පැන්ඩලින් සර් ඇහුවා දැන් අර්ථ දැක්වීම කියන එක හරි විස්ථාපනය තමයි එන්න ඕනේ. හැබැයි මම ඇහුවට පස්සේ සර් දැන් මාපාංකය කියන කතාවත් එක්ක ඒක නිවැරදි නෝ. ඔව් ඉතින් මාපාංකය කියන එක කියන්නේ ඒකේ විශාලත්වය සමානුපාතික වෙනවා. සර් එක්ක වෙලාසෙන් හරි. විශාලත්වය මේ තියෙන්නේ තොරණය. මේ තියෙන්නේ දුර කියන එක මාපාංකයක් කියන එක. අනිත් එක මේ අචල ලක්ෂණ ඉවතට කියන එකමයි ඉන්නේ. ඔය කතාව විතර ඔය ටික රිප්ලේස් වෙනවා. හරි. ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ මේ මිනිස්සුන්ට අර මනුස්ස ගතියක් තියෙනවා සහ එතික්ස් කියලා දේවල් ටිකක් තියෙනවා. අර ගුරුවරයෙක්ට විශේෂයෙන්ම තියෙනවා. මේ වගේ වෙන්නේ මොකක්ද දන්නවද? ටියුෂන් ෆීල්ඩ් එකම අර ටියුෂන් කාර්යය කියලා හම්පට ගහන එක විතරයි. ඇයි දැන් වීඩියෝ එකක් දානවා මම වීඩියෝ එකක් දානවා මොන චාටර් එකද මට නම් ඇත්තම අප්පිරේ මොන මගුලක්ද මං තව සර් කෙනෙක් උගන්වන දිහා බලන් ඉඳලා උගේ වැරද්දක් වෙන අර මීයලිටේ නම් එන පූස වගේ අන්න හුණා. ලියාගනින්කෝ. වීඩියෝ එක ගනින්කෝ. ටයිමින් ටික සෙට් කරන මොන විල්ලේජ්ද වැඩද බං? ඔවට ඉන්න පිටපස්සේ පිරිස ඉතින් එහෙම දාලා කබ්බ ෆෝම් කරන්න ඕනේ නැහැ. ඒ කබ්බ ෆෝම් කරන්න මං ඉලට දෙන්න ඕනේ නැහැ නේද? ඕනේ නැහැ. ඔච්චරයි ඒ වැඩ එතිකල් නෑ. මට ඕන නම් නීතියෙන් පියවර ගන්න පුළුවන්. මෙතන ඉස්සරහට තෝ වෙයි. මගේ වැඩ ටික මං කරගෙන මට වැඩ තියෙනවා කරන්න. හරි? අපිට මේ අවසාන මාසේ තව වැඩ ගොඩක් තියෙනවා ළමයි කොට දාන කරන්න. එච්චරයි. හරි? මම දන්නේ මෙච්චරයි. අවුරුදු දෙකක් ඇතුළේ YouTube එකේ 50000ක් එකතු වෙලා ඉන්නවා. මේ ක්ලාස් කියන්නේ දැනට කැම්පස් වුණොත් බහුතර තොග පිටින් ඉන්නවා. කෙලවෙන්නේ හිටපෙවුම් ගොඩ ගිහිල්ලා. හරිද? අනිත් එක මේ යන්නේ මගේ රිවිෂන් බැජ් එකක් විතරයි ඈ. තාම තියරි බැජ් එකක් එළියටවත් ආව නෑ. හරි මගේ පළවෙනි බැජ් එකේ තියරි බැජ් 26 දෙවෙනි එක 27 මම මේක කිව්වේ විශේෂයෙන්ම ළමයි මේ ඔයාලා මං ගැන දන්නවා. ඔය කතාවේ අවුලක් නැහැ කියලා ඔයාලා දන්නවා. පන්ති හිටපෙවුන්නේ 26 උන්ටත් යම් විශ්වාසයක් තියෙනවා. 27 ළමයිගේ විශ්වාසෙ බිඳිනවා. ඇයි? උන් දන්නේවත් නැහැ අර වගේ සර් කෙනෙක් අපි චරිතයක් කියලා හිතාගෙන හිටපු ගුරුවරයෙක් මේ වගේ කතා කරනකොට ඒක පිළිගන්න පිරිසක් ඉන්නවා. සහ මාව සෝෂල් මීඩියා එක ඇතුලේ ගොඩක් පිරිස දන්නවා. මට සෑහෙන්න එනවා. මං උන්ට කොහොමද බං අනුවර්තී උගන්වන්නේ? උන් දන්නේ නැනේ මේක. තේරුණාද? ඒ කියන්නේ මාව දන්න අනිත් පිරිස දන්නේ මොකද්ද? අන්න සෝලෝ වැරදිට උගන්වනවා. ඒකනේ සමාජගත වෙන්නේ. මම මේක නිවැරදි කරන්න ඕනේ සමන් කරේ. මගේදී වැරද්දක් වුණා නම් වචනයක් කරද්දක් කිව්වනම් ඒකට සමා වෙන්න ඕන. අනික මේ කර්මය කියන දේවල් සැකසෙනවා. ඒකයි මට කියන්නේ මට අයත් කියන්න තියෙන්නේ ගමනක් තියෙන මිනිස්සෙක් එක්ක එකතු වෙනවා නම්. එච්චරයි කියන්න තියෙන්නේ.